ආයුබෝවන් අද අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍ර දිහා බලලා කතා කරන්න යන්නේ අර රසායනික බන්ධන ගැන. හිතන්නකෝ අර ඉංග්‍රීසි හෝඩිය අකුරු 26න් වචන දහස් ගාණක් හැදෙනවා වගේ. මේ මූලද්‍රව්‍ය ටිකකින් කොහොමද මෙච්චර සංයෝග මිලියන ගාණක් හැදෙන්නේ කියලා. අන්න ඒකට යතුරු තමයි මේ බන්ධන කියන්නේ. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ හීලියම් වගේ සමහර ඒවා මුකුත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැතුව තනියම ඉන්නේ? හැබැයි සෝඩියම් ක්ලෝරින් වගේ ඒවා එකතු වෙලා ලුණු වගේ දේවල් හැදෙනවා. අර මූලාශ්‍රවල තිබ්බා වගේ පරමාණු හැමතිස්සෙම බලන්නේ ස්ථායු වෙන්න නේද? උච්ච වායුව වගේ. සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික කවචයක්. අර 8ක් තියෙන එකක් අෂ්ටකයක් හදාගන්න. ඔව් හරියට හරි. අන්න ඒ ස්ථායී බව හොයාගෙන යද්දි තමයි පරමාණු අතරේ ආකර්ෂණ බලය ඇති වෙන්නේ. අපි රසායනික බන්ධන කියන්නේ ඒවට. අපේ මූලාශ්‍රවල කියන විදිහට මේකට ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම දෙනවා හරි ගන්නවා හරි. ඒ අයනික බන්ධන. අනික තමයි ඉලෙක්ට්‍රෝන බෙදා හදාගන්න එක. ඒ සහසංයෝජ බන්ධන. අපි මුලින්ම අර අයනිකේව ගැන බලමුද? හරි. අයනික බන්ධනයකදී කිව්වේ එතකොට ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් වෙනවා කියන එක නේද? උදාහරණයක් ගත්තොත් අර සෝඩියම් එන්නේ එයාගේ අන්තිම කවචේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. ඒක දීලා දාලා ස්ථායී වෙන්න බලනවා. එතකොට එයා Na+ වෙනවා. ධන අයනයක්. ඔව්. ඒක දෙනවා. අනික් පැත්තෙන් ඉන්නෝ ක්ලෝරින් Cl එයාට අෂ්ටකය සම්පූර්ණ කරගන්න එකක් මදි. ඉතින් අර සෝඩියම් දීපු ඉලෙක්ට්‍රෝනය මෙයා ගන්නවා. අරගෙන Cl- වෙනවා. ඍණ අයනයක්. මෙන්න මේ දැන් හැදිච්ච ධන Na+ එකයි ඍණ Cl- එකයි අතර අර ස්ථಿತಿ විද්‍යුත් ආකර්ෂණයක් ඇති වෙනවා ප්‍රබල එකක්. අන්න ඒක තමයි අයනික බන්ධනය. ඕකෙන් තමයි සෝඩියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ NaCl අපි කන ලුණු හැදෙන්නේ. එතකොට මේ Na+ සහ Cl- අයන ඒව නිකන් පාවේවි තියනවාද හැදුනට පස්සේ? නැත්තම් මොකද්ද වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. නෑ එහෙම විසිරිලා නෙවෙයි. ඒවා හරිම පිළිවෙලකට සකස් වෙනවා. අර ත්‍රිමාන දැලිසක් වගේ. එක Na+ අයනයක් වටේට Cl- අයන 6ක් එනවා. ආයමත් එක Cl- එකක් වටේට Na+ 6ක්. එයම ලොකු දැලිසක්. අනේ ශක්තිමත් දැලිස නිසා තමයි අයනික සංයෝග කාමර උෂ්ණත්වයේදී ඝන ස්ෆටික විදිහට තියෙන්නේ. දිය වෙන්න හැම ලොකු උෂ්ණත්වයක් ඕන. තාපාංකත් ඉහළයි. ඒකයි එන ලුණු කැටයක් එච්චර ස්ථිර. තව දෙයක් තිබුණා ඝන ලුණු විදුලිය ගෙනියන්නේ නැහැ. හැබැයි වතුර දැම්මම හරි උණු කරාම හරි ගෙනියනවා කියලා. ඒ කොහොමද? ඔව් ඝන විදියට තියෙද්දි අර අයන දෙලිසි හිර වෙලානේ තියෙන්නේ. එහා මෙහා යන්න බෑ. ඉතින් ආරෝපණ ගෙනියන්න චලනය වෙන අංශු නැත්තම් විදුලිය යන්න බෑනේ. හැබැයි දිය කරාම හරි උණු කරලා ද්‍රව කරාම හරි මොකද වෙන්නේ? අයන නිදහස් වෙනවා. දැන් එහාට මෙහාට යන්න පුරුවන්. අන්න එතකොට විදුලිය හොඳට ගෙනියනවා. හරි පැහැදිලි. එහෙනම් අපි අනිත් ක්‍රමයට යමු. අර සහසංයෝජ බන්ධන. ඒක කොහොමද වෙන්නේ? සහසංයෝජ වලදී අර ඉලෙක්ට්‍රෝන දෙන ගන්න සෙල්ලමක් නෑ. ඒ වෙනුවට පරමාණු දෙකක් එකතු වෙලා එයාලගේ පිට කවචවල ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නවා. දෙන්නටම අයිති වෙන්න. ඉලෙක්ට්‍රෝන යුගලයක් හරි කීපයක් හරි එහෙම හවුලේ පාවිච්චි කරනවා. මේකෙන් දෙන්නටම අර ස්ථායි වින්‍යාස අර අෂ්ටකය වගේ ඒවා ලබා ගන්න පුළුවන් වෙනවා. අර ජලය H2O, මීතේන් CH4 වගේ අණු හැදෙන්නේ ඔහොම තමයි. එතකොට හවුලේ තියාගන්න ගාණ අණුව බන්ධන වර්ග වෙනස්ද? අනිවාර්යයෙන්ම. දැන් ඉලෙක්ට්‍රෝන යුගල එකයි නම් හවුලේ තියෙන්නේ ඒක ඒක බන්ධනයක්. අර හයිඩ්‍රජන් අණුවේ H2 වගේ H/H යුගල දෙකක් නම් ද්විත්ව බන්ධනයක්. ඔක්සිජන් අණුවේ තියෙන්නේ O=O. යුගල තුනක් නම් ත්‍රිත්ව බන්ධනයක්. නයිට්‍රජන් N2 වල වගේ N/3=N. අර ලුයිස් ව්‍යුහ වලින් ඔවා ලස්සරෙග අඳින්න පුළුවන්. මේ සහසංයෝජ සංයෝග ගත්තම ඒවයේ ಗುಣ අයනික ඒවට වඩා ගොඩක් වෙනස් ඇති නේද? පැහැදිලිවම මේවය අණු අතර තියෙන ආකර්ෂණ බල අපි පස්සේ කතා කරමු අන්තරාණුක බල ගැන. ඒවා අයනික බන්ධන තරම් ප්‍රබල නෑ සාමාන්‍යයෙන්. ඒ නිසා සහසංයෝජ සංයෝග ගොඩක් ඒවා කාම රුෂ්ණත්වයේදී වායුව හරි ද්‍රව හරි ද්‍රවාංක තාපාංකත් අඩුයි ගොඩක් වෙලාවට නිදහස් අයනත් නෑනේ. ඉතින් විද්‍යුතයත් ගෙනියන්නේ නෑ. හැබැයි මූලාශ්‍රවල තිබුණ විශේෂ කේස් එකක් ගැනත්. දියමන්තේ මිනිරන් දෙකම කාබන් වලින් මයිලු ඒත් ಗುಣ හරි වෙනස්ලු.
ඒක කොහොමද? ඒක හරිම අපූරු කතාවක්. දියමන්තියයි මිනිරණුයි දෙකම සහසංයෝජ බන්ධන වලින් හැදුන දැවැන්ත දැලිස්. හැබැයි හැදිලා තියෙන විදිහ වෙනස්. දියමන්තවල එක කාබන් පරමාණුවක් තව කාබන් 4කට 4-8ටම ප්‍රබල සහසංයෝජ බන්ධන වලින් බැඳිලා. ලොකු ත්‍රිමාන දැලක් හදනවා. ඒක කඩන්න බෑ ලේසියෙන්. ඒකයි දෘඩ. ද්‍රවාංකයත් අධිකයි. මිනිරන් වලත් කාබන් සහසංයෝජව බැඳිලා ඒත් ස්තර වගේ. එක තට්ටුවක් ඇතුලේ බන්ධන ප්‍රබලයි. ඒත් තට්ටු අතරේ සම්බන්ධය දුර්වලයි. විශේෂම දේ තමයි අර තට්ටු අතරේ ඉලෙක්ට්‍රෝන වලට එහා මෙහා යන්න පුළුවන් නිදහසේ. අන්න ඒ නිසා මිනිරන් වලට විදුලිය ගෙනියන්න පුළුවන්. සහසංයෝජ සංයෝගයක් විදුලිය ගෙනියන එක ඇත්තටම විශේෂයි. ඒක නම් පුදුමයි තමා. හරි. තව එකක් තිබුණා. බන්ධනවල ද්‍රවීයතාවය කියලා එකක්. ඒ මොකද්ද? හරි. දැන් සහසංයෝජ බන්ධනයක් හැදෙන්නේ පරමාණු දෙකක් අතරනේ. ඒ පරමාණු දෙකේ අර විද්‍යුත් රිංගතාවයක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමන් පැත්තට ඇදගන්න තියෙන හැකියාව. ඔය හැකියාව පරමාණු දෙකට සමාන නැත්නම් එතකොට අර හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය එක පරමාණුවක් පැත්තට ටික වැඩියෙන් ඇදිලා තියෙන්නේ. අන්න එතකොට බන්ධනය ධ්‍රුවීය වෙනවා කියනවා. විද්‍යුත් ඍණතාව වැඩි එකාට පොඩි ඍණ ගතියක් ඩෙල්ටා මයිනස් අනිත් එකාට පොඩි ධන ගතියක් ඩෙල්ටා ප්ලස් එනවා. අර වතුර අණුවේ H2O ඔක්සිජන් හයිඩ්‍රජන් OH බන්ධනයේ වගේ ඔක්සිජන් තමයි ඉලෙක්ට්‍රෝන අදින්නේ. එතකොට ඔය පොඩි ආරෝපණ නිසා අණු අතරේ ආකර්ෂණයක් එනවද? හරියටම හරි. එක අණුවක අර ඩෙල්ටා ප්ලස් කෙලවරට අල්ලපු අණුවේ ඩෙල්ටා මයිනස් කෙලවරක් ආකර්ෂණය වෙනවා. ඕවට තමයි අන්තරණුක බලය කියන්නේ. ද්‍රව්‍යයක අර ද්‍රවාංකය, තාපාංකය වගේ ගුණ තීරණය වෙන්නේ මේ බලවල ප්‍රබලතාවය අනුව. විශේෂයෙන්ම හයිඩ්‍රජන් පරමාණුවක්, නයිට්‍රජන්, ඔක්සිජන් හරි ෆ්ලුෝරින් හරි වගේ තද විද්‍යුත් ඍණ පරමාණුවකට බැඳිලා තියෙනකොට අන්නේ හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් එකයි ළඟ තියෙන තව අණුවක NO හරි F ඩෙල්ටා මයිනස් එකයි අතරේ ඇති වෙන විශේෂ ප්‍රබල අන්තරණුක බලයක් තියෙනවා. ඒවට කියනවා හයිඩ්‍රජන් බන්ධන කියලා. ජලාණු අතරේ තියෙන තොයි හයිඩ්‍රජන් බන්ධන නේද එතකොට? ඔව් ජලයේ තියෙන ගොඩක් අර අසාමාන්‍ය කියන ගුණවලට හේතුව ඕක තමයි. හිතන්නකෝ මේ හයිඩ්‍රජන් බන්ධන නිසා තමයි වතුර කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් වෙලා තියෙන්නේ. නැත්තම් H2S වගේ වායුවක් වෙන්නේ තිබ්බා. තාපාංකය අංශක 100ක් වගේ ඉහළ අගයක් ගන්නෙත් ඒ නිසා. අයිසුනාම ඝනත්වය අඩු වෙලා වතුරේ පාවෙන්නෙත් අන්නේ බන්ධන නිසා වෙන විශේෂ සැකස්මක් හින්දා. එහෙනම් ඉතින් මේ කතා කරපු දේවල් වලින් පැහැදිලි පරමාණු ස්ථායී වෙන්න තමයි එකිනෙක බැඳෙන්නේ. ඒකට ආයනික හරි සහ සංයුජ හරි කියන ක්‍රම පාවිච්චි කරනවා. අර බන්ධන වර්ගය අනුව හැදෙන දේවල් වල ගුණත් ඉතින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇත්තම හරිම මූලික සංකල්පයක් මේක. ඒත් කොච්චර බලවත්ද? අපේ වටේ තියෙන හැමදේම, පණ තියෙන නැති හැමදේම හැදලා තියෙන්නේ මේ බන්ධන නිසානේ. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා, මේ පරමාණු අතර මේ බැඳීම් ඇති වුණේ නැත්නම්, එකිනෙක බැඳිලා මේ අණු, මේ දැලිස් හැදුවේ නැත්නම් මේ ලෝකය, මේ විශ්වය මොනමගේ තැනක් වෙන්න තිබ්බද නේද?